ඉස්සර කිස් බෑසැනින් ඒ කියන්නේ කිස් කපනකොටම රහත් වෙච්ච කරගෙහි රහත් වෙනවා කියලා ඒකට කියන්නේ. ඒ වගේ සංසාරේ කරපු විශේෂ පිනක් තමයි ධර්ම දානය. එක්කෝ තමන් ධර්මය දන් දෙනවා ධර්මයෙන් කියනවා. එහෙම නැත්නම් දේශකයන් වහන්සේ නමක් වඩම්මලා මිනිසුන්ට ධර්මය අහන්න සලස්වනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට අනුකම්පාවක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා පින්වත් ආනන්ද ඔබ යම්කිසි කෙනෙකුට අනුකම්පායි නම් දයාවන්ත නම් ඥාතියෙක් වෙන්න පුළුවන් යාළුවෙක් වෙන්න පුළුවන් ගමේ කෙනෙක් වෙන්න පුළුවන් මේ රටේ ලෝකේ කෙනෙකුට ඔබ අනුකම්පායි නම් ආනන්ද ඒ අය බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවන්න ධර්මයේ සිත පහදවන්න සංඝරත්නය කෙරෙහි සිත පහදවන්න පංචශීලී ආර්යකාන්ත සීලයක සමාදන් කරවන්න ආනන්ද උන්ට චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන්න කියලා.